அஸ்ஸலாமு அலைக்கும் வரஹ்மத்துல்லாஹி வபரகாத்துஹு. ආයුබෝවන් வணக்கம். මම මුස්තකීම් මෞලවි කෙකිරාව. මම දැන් කතා කරන්න යන්නේ හොඳම අවශ්‍ය මාතෘකාවක්. ආදරණීය සහෝදරවරුනි, සහෝදරිනි, ළඟදී එක්තරා ආගමික නායකයෙක් මාධ්‍ය වලින් මුස්ලිම් ගේනුන්ගේ බුර්කාව ගැන, හබායා ගැන ප්‍රකාශ කරපු බව අපි හැමෝම දන්නවා. ඊට කලින් කුර්ආන් ගැන, නබිතුමා ගැන අල්ලාහ්ට අපහාස කළා. මේවැනි දේවල් දිගින් දිගට කරලා මුස්ලිම් අයගේ මනස රිදවන්නවා. මුස්ලිම් මිනිසු ලංකාවේ අපේ මාතෘ භූමියේ අවුරුදු 18ට වඩා ජීවත් වන පිරිසක්. ලංකාවට කිසිදු හානියක් මුස්ලිම් අය වෙනුවෙන් වෙලා නැහැ. නමුත් ඔබතුමන්ලා කියන්න පුළුවන් සහ්රාන්ගේ ප්‍රහාරය කීප දෙනෙක්ගේ ජීවිත අහිමි වුණා. ගොඩක් අය ආබාධිකයක් වුණා. එත් ලංකාවේ ජීවත් වෙන මුළු මහත් මුස්ලිම් ජනතාව 99.99ක් ඒකට කැමති නෑ. එයාගේ අසභ්‍ය වැඩකට අපි හැමෝම විරුද්ධ වුණා. ඒ නිසා තමා එයාලගේ මල සිරුරු අපි මුස්ලිම් අය කවුරුත් බාරගත්තනේ. ඒක ඔබතුමාලා ඔක්කොමලා දන්නවා. ලංකාව මුස්ලිම් කියන්නේ මුස්ලිම් දානපතියෝ ලංකාව දියුණු කරන්න ගොඩක් කැපවීම් කරලා තියෙන බව මට වඩා ඔබලා දන්නවා. ජාතිවාදය කිය කතා කරලා ඉන්න එක එච්චර දුරට හොඳ වැඩක් නෙවේ. මුස්ලිම් රටවල් වල දිහා බලන්න. කොහොමද මුස්ලිම් නොවන අයගේ එඳුම්, උදාහරණයට අරාබි රටවල් කතාර්, සෞදි, ඔමාන්, බහ්රයින්, ඩුබායි, කුවයිත්, එවැනි අරාබි රටවල් වලින් ඒ වගේ මුස්ලිම් රටවල් වෙන මලේසියා, පාකිස්තාන්, මෝල්ඩිව්ස්, බංග්ලාදේශ්, ඒ වගේ මුස්ලිම් රටවල් දිහා බලන්න. ඕනෑම විදිහට කැමති ඇඳුම් අඳින්න අනුමත තියෙන බව ඔබට දන්නවනේ. අරාබි රටවල් වලින් මේ මුස්ලිම් රටවල් වලින් වැඩ කරන හැමෝම මුස්ලිම් නොවන අය එයාලාට කැමති ඇඳුම් අඳින්න ඕනතරම් ඉඩ දීලා තියෙනවා. ඔයාලා බුර්කාව දාන්න ඕනයි, ඔයාලා හිජාබ් අඳින්න ඕනයි, ඔයාලා කළු හිජාබ් අඳින්න ඕනයි කියලා එහෙම නීතියක් දාලත් නැහැ, දාන්නත් නැහැ. හැබැයි කාලයට මේ වගේ ප්‍රකාශය කරන බව දන්නවා. ආගමික නායකයෝ කියන්නේ හොඳ යහපත් සමාජය, හොඳ මනුස්සකම් තියෙන අයිස්, කුඩු, මද්‍රව්‍ය, ලිංගික අපචාරයක් නොවන සමාජයක් බිහි කරන එක තමා ආගමික නායකයන්ගේ ලොකුම මහා දෙවන්ද වැඩ පිළිවෙලක් කියලා මම ප්‍රකාශ කරන්න කැමති. ලංකාව කියන්නේ